ආයුබෝවන් පුංචි දුවේ පුතේ. ඔන්න අපි අද ආවා 3 ශ්‍රේණියේ පුංචි දුවලා පුතාලට බුද්ධ ධර්මයේ අලුත් පාඩම අරගෙන. අද අපිට තියෙන්නේ දෙවනි පාඩම. ශිල්ප උගණී කුමරු සොඳවා. අපි බලමු දැන් පාඩම දිගහැරෙන විදිය. පුංචි දුවේ පුතේ මාත් සමගම පාඩම කියවමු. ශිල්ප උගණී කුමරු සොඳවා. සීයා පොහොය දිනයට බෝසත් චරිතය පිළිබඳ කතා කියා දෙනවා. මෙවර පසළොස්වක පොහොය දවසේ දුමිදුට කියා දුන්නේ සිදුහත් කුමරු ශිල්ප ඉගෙනගත් ආකාරයයි. දැන් අපි බලමු දුමිදු හා සීයා අතර ඇතිවන සංවාදය. දුමිදු මෙන්න මෙහෙම කියනවා. සීයේ සිදුහත් කුමාරයා ශිල්ප ඉගෙන ගත්තේ මොන පාසලේද? එතකොට සීයා මෙහෙම කියනවා. පාසලකට ගියේ නෑ පුතේ. කුමාරයා ශිල්ප ඉගෙන ගත්තේ රජමාලිගාවේදී. දුමිදු එතකොට මෙහෙම කියනවා. එතකොට සීයේ සිදුහත් කුමරුට ශිල්ප ඉගැන්වූ ගුරුතුමා කවුද? ඉතින් සීයා මෙන්න මෙහෙම ලස්සන විස්තරයක් දුමිදුට කියලා දෙනවා. පුතේ සර්වමිත්‍ර පඬිතුමා තමයි සිදුහත් කුමරුට ශිල්ප ඉගැන්වුවේ. සර්වමිත්‍ර පඬිතුමා එකල සිටි වැඩිහිටි දක්ෂ උගත් පඬිවරයෙක්. එතුමාට විශ්වාමිත්‍ර කියලත් කියනවා. සුද්ධෝදන මහරජතුමා ඇඳුරුතුමා රජමාලිගාවට කැඳවා මෙහෙම කිව්වා. ඇඳුරුතුමනි, අද සිට ඔබයි මගේ පුතාගේ ගුරුතුමා. පුතාට සක්විති රජෙකුට අවශ්‍ය ශිල්ප උගන්වන්න. ගුරුතුමා බොහොම සතුටින් කුමරුට ශිල්ප උගන්වන්න බාරගත්තා. එවිට දුමිදු මෙහෙම කියනවා. ඉතින් සීයේ සිද්ධාර්ථ කුමාරයා ඉගෙන ගත්තේ මොනවාද? එවිට සීයා දුමිදුට මෙන්න මෙහෙම විස්තර කරනවා. රජකුමරුට අවශ්‍ය සියලු දේ ඉගෙන ගත්තා. කඳු ශිල්ප, දුනු ශිල්ප, අකුරු ලිවීම, කියවීම, රාජ්‍ය පාලනය, නීති රීති ආදී සියල්ලම ගුරුතුමා හොඳින් ඉගැන්නුවා. කුමාරයා ඒ සියල්ල හොඳින් ඉගෙන ගත්තා. ඒ වගේම කුමාරයා ගුරු බසට හොඳින් කීකරු වුණා. දුමිදු මෙහෙම අහනවා. සිදුහත් කුමරු හරිම දක්ෂයි නේද සීයේ? එවිට සීයා මෙහෙම උත්තර දෙනවා. ඔව් පුතේ, කුමාරයා හරිම දක්ෂයි. කියා දෙන හැම දෙයක්ම එකවර ඉගෙන ගත්තා. ගුරුතුමා සිදුහත් කුමරු ගැන සතුටු වුණා. රජතුමා සමීපයට ගිය ගුරුතුමා මෙසේ කිව්වා. රජතුමනි, මම දන්නා සියලු ශිල්ප කුමාරයා හොඳින් ඉගෙන ගත්තා. කුමරුගේ දක්ෂතා අහලා රජතුමා පුදුම වුණා. ආඩම්බර වුණා. රජතුමාට හරිම සතුටුයි. ගුරුතුමාට තෑගි භෝග දුන්නා. තමා උගත් ශිල්පය ගැන කුමාරයා සතුටු වුණා. ඔන්න අපි බලමු පුහුණුවට ලස්සන කවියක් දීලා තියෙනවා. පුංචි දුවේ පුතේ, ඔයාලට පුළුවන් මේක කටපාඩම් කරගන්න. අපි දැන් බලමු ඒ කවිය කොහොමද ලියවිලා තියෙන්නේ කියලා. කඳු දුනු ශිල්ප දැනගත් බෝසත් කුමරු සිදුහත් බසින් විය පොහොසත් සියලු ශිල්පය මනා කොට දත්. පුංචි දුවේ පුතේ, අපි දැන් යන් ඔයාලගේ කෙටි සටහන වෙතට. පුංචි දුවල පුතාලා කැමති නම් මේක සටහන් කරගන්න පුළුවන්. අපි දැන් කෙටි සටහන බලමු. සිප් සතර හැදෑරීමට සුදුසු කල පැමිණි විට සුද්ධෝදන රජතුමා සර්වමිත්‍ර හෙවත් විශ්වාමිත්‍ර නම් බමුණු පඬිවරයා මාලිගාවට ගෙන්න ගත්තා. එතුමන් ලවා කුමරුන්ට සූසැට කලා ශිල්ප ඉගැන්නුවා. නමුත් එම ශිල්ප මගින් රජකුමරු කිසි විටෙකත් අන් අය හිංසාවට හා පීඩාවට පත්කිරීමට යොදා නොගත් අතර නන්ද හා කාළුදායි කුමාරවරුන් සමග හොඳින් අකුරු කළා. අපි දැන් බලමු සිදුහත් කුමරුගේ යහපත් ගුණාංග. ගුරුතුමාටද ඉතා කීකරු දරුවෙකු විය. ගුරුතුමා ඉගැන්වූ විට ඒ ඔස්සේ තව බොහෝ දේ සොයා බලා තම දැනුමද දියුණු කරගත්තේය. ගුරු භක්තිය තිබීම, ශිල්ප ශාස්ත්‍ර විශිෂ්ට අන්දමින් හැදෑරීම,
මගේ පුංචි දුවල පුතාලත් අපේ සිදුහත් බෝසතාණන් වහන්සේ වගේ වෙන්න ඕනේ. හොඳයි, අපි දැන් බලමු සිදුහත් කුමරුවන් උගත් ශිල්ප මොනවද කියලා. 1. නීතිය හා ධර්ම ශාස්ත්‍රය. ඒ වගේම කඳු, දුනු, අවි ශිල්ප. ඒ වගේම ඇතුන් හා අශ්වයින් හැසිරවීම. අකුරු ලිවීම හා කියවීම. ඒ වගේම රජ කෙනෙක්ට අවශ්‍යම වෙන රාජ්‍ය පාලනය හොඳින් කුමරු හැදෑරුවා. අපි දැන් පුංචි දුවල පුතාලගේ පෙළ පොතේ සඳහන් වෙන ක්‍රියාකාරකම් වෙතට යොමු වෙමු. පළමු ප්‍රශ්නය, සිදුහත් කුමාරයාගේ ගුරුවරයාගේ නම කුමක්ද? මේ ගුරුවරයා ඔබ හොඳින්ම දන්නවා. ඒ තමයි සර්ව මිත්‍ර හෙවත් විශ්වමිත්‍ර බමුණා. අපි දැන් දෙවැනි ප්‍රශ්නය වෙත යොමු වෙමු. සිදුහත් කුමරු ඉගෙනගත් දේවල් ලියන්න. අපි කෙටි සටහනෙන් ඒවා දැක්වුවා. පුතේ බලා ගන්න කෙටි සටහන. ඒකේ තියෙනවා නීතිය, ධර්මය, කඳු, තුනු, අවි ශිල්ප, ඇතුන් හා අශ්වයන් හැසිරවීම, අකුරු ලිවීම හා කියවීම වගේම රාජ්‍ය පාලනය පිළිතුරු ලෙස සඳහන් කරන්න පුළුවන්. අපි තවත් දවසක අලුත් පාඩමක් සමගින් හමු වෙමු. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. තවත් මෙවැනි අධ්‍යාපනික කරුණු දැනගැනීමට සහ දිනපතා නැරඹීමට අවශ්‍ය නම් අපගේ channel එක subscribe කර bell icon එක click කරන්න.